විශුද්ධ යොහන් පස්වර පරිච්ඡේදය 19 වෙනි පදයේ සිට යේසුස් වහන්සේ පියාණන් වහන්සේ හා තමන් අතරේ වූ සම්බන්ධකම දැක්වීම. එබැවින් යේසුස් වහන්සේ උත්තර දෙමින් සබබෙක් නුඹලාට කියමි. පියාණන් වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්නට ඔහුට බැරිය. මක් නිසාද උන්වහන්සේ යමක් කරන සේක්ද පුත්‍රයාත් ඒ දේ එසේම කරන්නේය. කුමක් හේින්ද පියාණන් වහන්සේ පුත්‍රයාට ප්‍රේම කරන සේක. තමන් වහන්සේ කරන්නා වූ සියල්ල ඔහුට පෙන්වන සේක. නුඹලා මවිත වන පිණිස මීට වඩා මහත් ක්‍රියාවලුත් ඔහුට පෙන්වන සේක. මක් නිසාද පියාණන් වහන්සේ මළවුන් නැගටුවා ජීවත් කරන්නාක් මෙන් පුත්‍රයා තමන් කැමති වූවන් ජීවත් කරන්නේය. තවද සියල්ලන් විසින් පියාණන් වහන්සේට ගෞරව කරන්නාක් මෙන් පුත්‍රයාටත් ගෞරව කරන පිණිස පියාණන් වහන්සේ කවරෙකුවත් විනිශ්චය නොකොට සියලු විනිශ්චයම පුත්‍රයාට දී තිබේ. පුත්‍රයාට ගෞරව නොකරන්න ඔහු පියාණන් වහන්සේටත් ගෞරව නොකරයි. සැබෑවක් නුඹලාට කියමි. මාගේ වචනාසක් මාය වූ තැනන් වහන්සේ අදහන්නාට සදාකාල ජීවනයේ තිබේ. ඔහු විනිශ්චයට පත් නොව මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටී. සැබෑවක් නුඹලාට කියමි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ හඬ මළවුන්ට ඇසෙන පැය පැමිණෙන්නේය. දැනුත් පැමිණ තිබේ. අසන අය ජීවත් වන්නෝය. මක් නිසාද පියාණන් වහන්සේ තමන් තුළම ජීවනය ඇතුව සිටින්නාක් මෙන් පුත්‍රයාටත් තමන් තුළම ජීවනය අනුව සිටින්ට උන්වහන්සේ වරය දුන්සේක. ඔහු මනුෂ්‍ය පුත්‍රයා බැවින් විනිශ්චය කරන්නටද බලය දුන්සේක. මේ ගැන මවිත නොවෙල්ලා මක් නිසාද සෝන් ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ. යහපත්කම් කළා වූ ජීවනයේ නැවත නැගිටීමත් නපුරුකම් කළා වූ විනිශ්චයෙන් නැවත නැගිටීමත් පිටත් වෙන්නෝය.